ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතාට ඇප නියම කර තිබෙනවා. පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කරමින් සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබුණා. ඒ නීතිඥ සංගමේ සභාපති රාජීව් අමරසූරිය මහතා සමගයි. දකුණු වෙරළට ඔබෙන් පාවෙමින් තිබෙදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සොයා ගන්නා ලද මද්ද්‍රව්‍ය සම්පත් සැකකරුවන් 5 දෙනෙකු විශේෂකාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම ජාවාරම සඳහා භාවිතා කළ බෝට්ටුවද විශේෂකාර්ය බලකාය විසින් සිය භාරයට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම විසින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට එරෙහිව කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා නීතිපතිවරයාට සහ පොලිස්පතිවරයාට උපදෙස් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කරන ලද රිට් පෙත්සමක කරුණු පරීක්ෂා කිරීම සඳහා 2025 මාර්තු 24 වන දින විභාගයක් පැවැත්වීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. කිලිනොච්චිය මොහමලේ පොත්තර කුඩු ඉරිප්පු ප්‍රදේශයේ ඉඩමක තිබී මෝටාර් උණ්ඩ 40ක් සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ ඉඩම් හිමියෙකු විසින් වගාවන් වෙනුවෙන් ඉඩම් සකස් කිරීමේදී අදාළ උණ්ඩ දැක පොලිසිය දැනුවත් කොට ඇති බවයි. අනතුරුව පොලිසිය විසින් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත පොලිස් විශේෂකාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් අදාළ ස්ථානයේ පරීක්ෂා කිරීමේදී අදාළ මෝටාර් උණ්ඩ සොයාගත් බවද පොලිසිය සඳහන් කළා. ප්‍රදේශවාසීන් පැවසුවේ බෝම්බ නිෂ්ක්‍රීය කරමින් නැවත පදිංචි කළ ප්‍රදේශයක අදාළ පුපුරන ද්‍රව්‍ය තිබී හමුව ඇති බවයි. සංවිධානාත්මක අපරාධකල්ලි සමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු ශ්‍රී ලාංකිකයින් 5 දෙනා දිවයිනට රැගෙනීම සඳහා පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරීන් 2 දෙනෙකු නේපාලය බලා පිටත්ව ගොස් තිබෙනවා. එලෙස ඔවුන් දිවයිනෙන් පිටත්ව ගොස් ඇත්තේ දැනටමත් නේපාලයේ සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායමට සහාය වීම සඳහා බව තොරතුරු වාර්තා වනවා. ඔවුන් අද සවස දිවයිනට පැමිණීමට නියමිතයි. ලංකා යූනිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න අප සමග රැඳෙන්න.